ඇවිල්ලා. ඒක අලුතෙන් ඇවිල්ලා තියෙන ඔයා. මම සති 3යි. සති 3යි ඇවිල්ලා. මොකද හිතෙන්නේ රොමේනියාව ගැන සති 3යි දාන්න. රොමේනියාව හොඳයි. රොමේනියාව හොඳයි ලස්සනයි. 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 හරි රොනයිට් දෙන්න. රොනයිට් හොදා අපි ගන්න. හරි හරි. මල්ලි කෙනෙක් කිව්වනේ. ඔව්. එනම් බයෙන් දෙන්නේ නැහැ. මොන හරි ගොතේ රංග. කියලා. රංග වෙල්ල විදිකන්න යන්නේ. කියන්න අවුරුදු දෙක යද්දි කොහොමද අර මල්ලිට වද කෝල් එහෙම අර මොනවද කිව්වේ රංග අපි දැන් අවුරුදු දෙකක් වෙනම මොනවද කරන්නේ ඇහුවද නෑ එහෙම ඇහුවේ නෑ අපි ඇහුවා ඉතින් එකපාරක් දෙපාරක් යවන්න පුළුවන්ද කියලා ඊට පස්සේ නෑ මල්ලි අනිවාර්යෙන් වැඩේ කරනවා කියලා අයියා කියලා කිව්වා මෙහෙ වැඩ අමාරුද මොකද්ද අමාරු කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙ තියෙන පිටස්සයක් උදැල්ල නෑනේ ඒ වගේ පොඩි පොඩි ටූල් වල අමාරුවක් තියෙනවා ඒ වගේ පොඩි මොකද උදැල්ලයි සවලයි හොරු වෙච්ච අයට දැන් සවල උනත් මෙහෙ හතරස් සවල නෙමෙයි තියෙන්නේ එහෙම ඒව රවුන්ඩ් දෙන්නේ මේකනේ ඇත්තට ප්‍රශ්නයක් නෑ ඉතින් අපි වැඩ කරලා තියෙන හින්දා වැඩ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ මේසන් නැන්ද කොහොමද මෙහෙ තියෙන්නේ මේක පොඩක් පොකුවට තියෙන්නේ ලංකාවේ එක නෙමෙයි තියෙන උගල තියෙන දැන් ඒ වලට හුරු වෙන්න කාලයක් යනවා නෑ ඒක හුරු වෙනවා අපිට ඉතින් වැඩ කරලා පුරුදින්ද ඒක කරලා ලියන ඉතින් හුරු වෙන්නේ ඒකයි ඒවා ලොකු ඉෂුව නෙමෙයි හරි ඒවා පොඩි පොඩි පුරුදි කාලේ අය නේ අපිට අද ආපු ගමන් සමහරු කියන්නේ හරි අපි රොමේනියාවට ආවා නියමයි මෙන්න ඒජන්සිය මෙන්න මේකයි අරකයි කියන ඔක්කොම කියනවා මාස 3ක් යද්දි අයියේ අපි එළියට දැන් රස්සාවක් නැද්ද ડોකියුමන්ට් හැදුවා නෑ නෑ අයියේ ජොබ් ගියන් දෙන්න ඒකේ ප්‍රශ්නේ එනවා අපිට කෝල් කරනවා ඒක නිසා දැන් මිනි යුරෝ 2000 3000ක් ගන්න පුළුවන් ජොබ් එක තියෙනවා කොහෙද ඉන්නේ පෝලන්ඩ් එහෙම නැත්නම් ජර්මනියේ තියෙන්නේ දැන් ප්‍රංශයේ තියෙන කි එක්ක ඉතාලිය යවන්න කියලා කතා කරොත් මොකද කරන්නේ ඉතින් යන්නේ නැහැ එහෙම තමයි හැමෝම කියන්නේ අපි නම් යන්නේ නැහැ කියලා මොකද ආපු සති දෙකකින් තමයි ඇවිල්ලා හැබැයි ඉතින් යුරෝ 2000 3000 දැන් හම්බ වෙන්නේ මේ යුරෝ 700කට 100ක් වගේනේ උඩරින් අර වගේ chance එකක් આવොත් ඇයි යන්නේ නැහැ කියන්නේ ඒක මහ මොඩට ඒනට අපි ආපු තැන නම්බර රකින්න ඕනේ ආපු පිටේ රකින්නත් ඕනේ හරි ආපු බුද්ධය රකින්නත් ඕනේ අපේ නම්බර රකින්නත් ඕනේ අනිත් එක තමයි මට කියන්න ඕන කියලා තියෙන්නේ ඒ වගේ දෙයකට ඕනේ කියාට ප්‍රශ්නයක් නැහැ නමුත් ගොඩක් තියෙන ස්කෑම් වංචාවල් තියෙනවා ඒ වංචාවල් වලට අන්දන්නේ මේ රොමේනියන් ජාතිකයවත් ප්‍රංශයේ ඉන්න මිනිස්සුවත් ඉතාලියේ ඉන්න මිනිස්සුවත් නෙමෙයි මේ ශ්‍රී ලාංකික අයියලා තමයි මේ බුකරස්ට් දැන් ඉන්නේ ඕගොල්ලෝ මෙහෙ එමට ඉන්නවා හරි මාලිගේ තනන්න එයාව කෙන්නාන එන්න තිබුණේ මට පුංචි හීනනේ දුරු වෙලලා නිදිය ගත්තු කාලේ අපි දුක් විඳලයි මෙහෙම ඉන්නේ යාළුවේ දුරු වෙල ආයි බෝවල් එයා රොමේනියා රෝ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මේ කොහෙද ඇවිදින්නේ පාක් එකේ දැන් නෑ නමුත් ඇවිදින්න ආවා ලස්සනයිනේ ලස්සන පාටයක් යුරෝපයේ තියෙන අර යුරෝප් වයිබ් එක සම්පූර්ණ දිනවා ඉතින් නම් මොකද්ද කියන්නේ මගේ නම ආනන්ද ටික හයියෙන් කතා කරන්න ඕන. මොකද දැන් ලංකාවේ නෙමෙයි ආනන්ද අපි ඉන්නේ පොඩ්ඩක් හයියෙන් කතා කරමු නේද? මගේ නම ආනන්ද. ආනන්ද. එතකොට අපේ මේ යාළුවා මගේ නම මායාදුන්න. මායාදුන්න ආනන්දගේ ගම කොහෙද එතකොට? මම මාවනැල්ලේ. මාවනැල්ලේ. මාත් මාවනැල්ලේ. දෙන්නම් මාවනැල්ලේ. එතකොට ඕගොල්ලෝ රොමේනියාවට ආවේ කොයි කාලෙද? මම නම් දැන් ඇවිල්ලා මාසේ එකමාරයි ඇවිල්ලා. ඒ කියන්නේ අලුතෙන් ඇවිල්ලා දින ඔයා. මම සති 3යි. සති 3යි ඇවිල්ලා. මොකද හිතෙන්නේ රොමේනියාව ගැන සති 3යි දාන්න. රොමේනියාව හොඳයි. රොමේනියාව හොඳයි ලස්සනයි. ලස්සනයි. හරි. ලස්සනට එළිය අපේ ජීවිතේ මුල දෙන ප්‍රශ්න කැපෙත් එක තමයි අපි ගොඩක් දේවල් බැලන්ස් කරන්න ඕන. හරි. මට කියන්නකො රොමේනියාවට එන්න පාත් එක හදාගත්තේ කොහොමද ඔයගොල්ලෝ? අර මල්ලි කෙනෙක් ඉන්නවා රංග කියලා. එයාගේ ඒජන්සියක් තියෙනවා මාවනැල්ලේ. මේ මාවනැල්ලේ අප්ටකඩේ ඉස්සරහ තියෙන්නේ ගණිතන්නේ. මේ මල්ලි තමයි ඒ කියන්නේ වත් රංගගෙන් ඇවිල්ලා තියෙන්නේ. රොනයිට් දෙන්නම්. රොනයිට් හොදා අපි ගන්න. හරි හරි. මල්ලි කෙනෙක් කිව්වනේ. නම් බයෙන් දෙන්නේ මොන හරි ගොතේ රංග කියලා. රංග වෙල්ල විදිකන්න යන්නේ. කියන්න පුළුවන් බයෙන් දෙන්නේ නැහැ. බෙල්ල වෙරිකන් යන්නේ නැහැ වැඩේ කරලා දෙන්නා දැනටත් හොඳට දෙනවා. මම වීඩියෝත් කරේ. මොකද රංගගෙන් මොකද? රංගගෙන් ආපු සෙට් එකක් කරන්න මට හම්බුලා මම පළපස් ටයිම් හම්බ වෙන්නේ. රොනයිට් පොයින්ට් එක. මේ නමුත් වැඩ වෙලා දිනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්න රොමේනියා. ඒක නිසා ගැටලුවක් නෑ. ගැටලුවක් මම වීඩියෝත් කරේ මොකද රංග මගේ යාළුවෙක් නිසා. එයාත් මේක දැලුවොත් එහෙම මම පොඩ්ඩක් වීඩියෝත් කරේ රංග ඔන්න. හරි. කොහොමද මේක ඉන්න කලින් ඔයගොල්ලෝ මාර්ග කරමු වෘත්තිය කියන්නේ මම ගණ්ඩක්ෂන් ගත්තේ මාවනැල්ලේ. වාටි දෙීම. මම නම් ඒකෙන් තේරෙන්නේ මම ජර්මන් කාර්මික අධ්‍යක්ෂකයෙක් අවුරුද්දකට පිටතට අද ඒකේ අදාළ ජොබ් එකක් හම්බුනේ නැහැ. ඊපස්සේ මම ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකට ගහලා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 20ක් වගේ එක්ස්පීරියන්ස් ඇතුළු ඉලෙක්ට්‍රිකල් ජොබ් එකක් කරගෙන යනවා. හරි. ඒ අතර ඉස්සරහ මම 9 පොයින්ට් එකකට එක්කලා සම්බන්ධ හරි. දැන් ඉලෙක්ට්‍රිෂියන් ෆීල්ඩ් එකේ අවුරුදු 20 එක්ස්පීරියන්ස් තිබ්බත් ඒ ජොබ් එක හම්බුනේ නැති නිසා ඔයා එනවා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ආවා. මොකද ඔයාගේ අරමුණ තියෙන්නේ කොහොම හරි මේ යුරෝපෙට ඇතුල් වෙන්න දොර අරගෙන. ඒ කියන්නේ කොච්චර කාලෙ බලන් ඉන්නවද ඔයගොල්ලෝ දිහාට එන්න? අවුරුදු 3ක් විතර කාලයක් බලන් හිටියා. අවුරුදු 3ක් බලන් හිටියා. බලන් හිටියා. ඔයා මාත් අවුරුදු 2ක් බලන් හිටියා.
අවුරුදු දෙක යද්දි කොහොමද අර මල්ලිට වද කෝල් එහෙම අර මොනවද අපි කෝල් ගත්තේ අපි රංග අපි දැන් අවුරුද්දයක් වෙන මොනවද කරන්නේ ඇහුවද නේ නෑ එහෙම ඇහුවේ නෑ අපි ඇහුවා ඉතින් එකපාරක් දෙපාරක් යවන්න පුළුවන්ද කියලා ඊට පස්සේ නෑ නෑ මල්ලි අනිවාර්යෙන් වැඩේ කරනවා කියලා අයියා කියලා කිව්වා ඔය අපි අවුරුදු විශ්වාසයෙන් බලන්න අවුරුදු තුනක් බලන් ඉන්නේ නැති හිතුවද මේ වැඩේ වෙයි කරයි කියලා පස්සේ නම් මට අන්තිම කාලේ එනකොට මම විතර රංගමල්ලිව හම්බෙන්න ගියා මම අදහස් අතාරින මට්ටමට ඇවිල්ලා ඒත් මම කන්ටිනියු මේක හිතේ තියාගෙන නිතරම ඇහුවා ඊට පස්සේ කිව්වා නෑ අයියා බය වෙනවා මම කොහොම හරි ආව යවනවාද ඊට පස්සේ මම ලොකු අධිෂ්ඨානයක් තිබ්බා මම ඉරෝතර කොහොම හරි එනවාමයි ඒක මල්පල ගැන හිතා තියෙන ආද එතකොට මේ අවු කලින් රටද මම මේ ආපු තුන්වෙනි රට ඊට කලින් රට රැකියාව කරලා තියෙනවා මම කතාරයකටයි ක්‍රිකට් එකේ ගිහින් ආර එක්ස්පීරියන්ස් තියෙන හරි දැන් ඇවිල්ලා තාම කොහොම අඩු කාලයක් නේ කොහොම ජොබ් එක දැනෙන්නේ ඉස්සෙල්ලා මෙහෙ මට නම් ජොබ් එක හොඳයි මම නෙල කරා වගේ මෙහෙත් ඒ ජොබ් එක වලේ ඔයාට මටත් හොඳයි අමාරුද වැඩ ලේසි වැඩ නම් ටිකක් අමාරුයි මොකද්ද ඇත්ත අපි ඇත්ත කතා කරන්න මොකද කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට එන අය තමයි ගොඩක් මේ වීඩියෝ බලන්නේ නේ ඒක රොමේනියාවේ දේවල් දැනගන්න කැමති අය තමයි මේ බලන්නේ එතකොට ඒජන්සි හොයන අය මේක බලනවා විශ්වාසවන්ත අරගෙන එන්න එහෙම බලනවා එහෙම කට්ටිය බලනවා ඒක නිසා අපිට ඒගොල්ලන්ට හරි තොරතුරු දෙන්න ඕන අපි ගුවන්තරන් එන්න සපෝට් එකක් කරන දේවල් කරන්නේ ඒක නිසා අපි ඇත්ත කතා කරන්න ඕන අමාරුයි කියන්නේ මොකද්ද කියන්නේ මේ වැඩ ලංකාවේ දැන් ඔයගොල්ලෝ වැඩ කරලා තිනවා මෙහි වැඩ අමාරුද මොකද්ද අමාරු කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙත් වෙන ටිකක් එකක් උදැල්ල නැහනේ ඒ වගේ පොඩි පොඩි ටූල් වල අමාරුවක් තියෙනවා ඒ වගේ පොඩි මොකද උදැල්ලයි සවලයි හොරු වෙච්ච අයට දැන් සවල උනත් මෙහි හතරස් සවල නෙමෙයි තියෙන්නේ එහෙම රවුන්ඩ් දෙන්නේ මේකනේ ඇත්තට ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි වැඩ කරලා තියෙන හින්දා වැඩ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ නේසන් නැන්ද කොහොමද මේ තියෙන්නේ මේක පොඩක් පොටුවට දෙන්නේ ලංකාවේ එක නෙමෙයි නේද උගල දින එක දැන් ඒ වලට හුරු වෙන්න කාලයක් යනවා නෑ ඒක හුරු වෙනවා අපිට ඉතින් වැඩ කරලා පුරුදු ඉඳලා ඒක තේරලා ගියේ නැති හුරු වෙන්නේ ඒකයි ඒවා ලොකු ඉෂුව නෙමෙයි හරි ඒවා පොඩි පොඩි පුරුදු කාර්ය අය ඒ වගේම අර නූලත් එක්ක ලම්බේ බිහිවා ලම්බයක් නෑ මේ ලම්බේ ලෙවල් එක තමයි මම දන්නවා මම ඒකයි ඇහුවේ ලම්බ කතන්දර තියෙන්නේ ලංකාවේ ඔව් ලංකාවේ ඒක තමයි ඒ ඔක්කොම ස්පීඩ් ලෙවල් එකට වැඩ කරන්නේ ඉතින් ඒක නිසා ඉන්න ඕගොල්ලෝ අන්න ඒවා දැනගන්න ඕන කොහොමත් මාසයක් දෙකක් යද්දී ඔය ඔක්කොම මෙවලන් ටික හුරු වෙනවා දැන් නම් දන්නවද ඕගොල්ලෝ කියන රොමේනියන් භාෂාව නෑ එහෙම අපේ සිංහල කට්ටිය ගොඩක් ඉන්නේ ඒක නිසා සිංහලම තමයි කතා කරන්නේ චයිනීස් කම්පැනියක් තමයි ඉන්නවා සිංහලෙන් තමයි කතා කරන්නේ චයිනීස් කට්ටිය ඉංග්‍රීසියෙන් කතා කරනවා ඉංග්‍රීසියෙන් කතා කරන නිසා ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ හැබැයි ඒක කාලයක් යද්දී හරිම අලුතෙන් ආපු නිසා මම සමහර දේවල් ඔයයන් අහන්නේ මම දන්නවා ඔයාලට තාම බෑ කියලා මම දන්නවා ඒ කියන්නේ මොරි වෙන්න එපා කාලයක් ගියන් පස්සේ රොමේනියන් භාෂාවෙන් කියන ඔක්කොම ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඩොකානෝ සම්පතයි මේ මේ වගේ ඒකෙන් අපි පොඩ්ඩක් පාඩම් කරගෙන ආවේ ඒ හින්දා ඒක දැන් ප්‍රශ්නයක්වත් නැහැ ඉතින් ඒක මම මෙහෙන් ඔයගොල්ලෝ මෙහෙන් කලින් මාව දන්නවා දන්නවා මේ ක්ලාස් හරි මට සතුටුයි මොකද මගේ ෆෑන්ස් හරියක් හම්බුණා නේ මම දන්න අය හම්බුණා මට සතුටුයි දැන් ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන යුරෝපයේ දුර අරගෙන මෙහෙට දැන් ප්‍රධානම දේ තමයි මේ රටේ දැන් ආපු ආයතන ඒජන්සි නම ආරක්ෂා කරන්නත් ඕන ගෙන්නපු යාළුවා යාළුවෙක් නේ උගේ නම ආරක්ෂා කරන්නත් ඕන ඒක මතක තියාගන්න ඒ හැමෝගෙම එතකොට තව එන්න පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ට එන්න පුළුවන් විදියට ඔයගොල්ලෝ මේ වැඩ කටයුතු කරගන්න ඕන එහෙමනම් කරන්න ඕන පළවෙනි අවුරුද්ද යනකම් මොනක්වත් විස බීජ ඔළුවට දාගන්න නැතුව මොන කට්ට කාලා හරි ඉන්න තැන ආරක්ෂා කරන් රස්සාව කරනවා එහෙම වුණොත් තමයි ලංකාවේ ඉන්න තවත් කෙනෙක්ට එන්න පුළුවන් වෙන්නේ හරි ඒක නිසා දැන් තියෙන ප්‍රධානම දේ තමයි ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක රංග නිමි අරයනි මෙයා නෙමෙයි කවුරු එව්වත් මේකට ආවයින් පස්සේ ඊළඟ ප්‍රධානම දේ තමයි ඩෙන්ටිටි කාඩ් එක හදනවා වීසා කාඩ් එක චෙනෙප් එකේ පර්මිෂන් ෂෙඩර් ගන්න එක නේ දැන් ඒකේ වැඩ කටයුතු මේ විදිහට සිද්ධ වෙනවද සිද්ධ ඔයාට ෆින්ගර්ප්‍රින්ට් යන්න දින ඇවිල්ලා තියෙන්නේ ඔව් මේ මාසේ 20 වෙනිදාට මම ෆින්ගර්ප්‍රින්ට් යන්න නිමිති හරි එහෙනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එකක් දැන් මේගොල්ලන්ගේ හොඳට වෙනවා හරි ඉස්සෙල්ලාම අංක එක සැලරි එකට වඩා ඔය ડોකියුමන්ට් ප්‍රොසෙස් එක වෙනවා හරි දැන් මාසෙකමාරක් සැලරි එක හම්බුණා සැලරි ගෙන්න ඒකත් හොඳයි සාමාන්‍ය මට්ටමේ තියෙනවා හරි ඒ කියන්නේ ආයතනයේ හොඳයි හම්බු වෙච්ච සාමාන්‍යයෙන් ඉතින් ඒ කියන්නේ අදහසක් කියන්න බෑ නමුත් ඇවිල්ලා එකමඩේෂන් හම්බුණාද පඩි හම්බුණාද ડોකියුමන්ට් ප්‍රොසෙස් එක වෙනවද ඒ වෙනවා කියන්නේ ආයතනයේ 75%ක් හොඳයි තව 125ක් තියෙන එක දැම්ම කියන්න බෑ නේ ඒක අනාගතේදී කියමු නේ අපිට අද ආපු ගමන් සමහරු කියන්නේ හරි අපි රොමේනියාවට ආවා නියමයි මෙන්න ඒජන්සිය මෙන්න මේකයි අරකයි කියලා ඔක්කොම කියනවා මාස 3ක් යද්දි අයියේ අපි එළියට දැම්ම රස්සාවක් නැද්ද ડોකියුමන්ට් හැදුවා නෑ නේ අයියේ උගේ හන්දියෙන්නේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ එනවා අපිට කෝල් කරනවා ඒක නිසා දැම්ම අනාගතේ කියන්න බෑ ඒ සම්බන්ධයෙන් නමුත් දැනට හොඳයි හැබැයි දැන් කොහොම හරි ඔයාගේ ඩෙන්ටිටි වැඩි කරගෙන ඒක ගන්න ඕන ඔයාගේ තාම ડોකියුමන්ට් ප්‍රොසෙස් එක වෙනවද වෙනවා ඒක තමයි කියන්නේ හරි තාම දිනයක් හම්බෙච්ච නැහැ දින කීපයක් ඇවිල්ලා අපි දෙකයි තුනයිනේ මෙයාගේ වෙනවා නම් කට්ටිය එකම කම්පැනි නම් ඔයාගෙත් වෙනවා තමයි වෙනවා ඒක ෂුවර් ඒක ෂුවර්නේ උන් නැත්තම් තියෙන්නේ ඒ රංග මල්ලි දයියනේ මල්ලිගනේ මල්ලිනේ බයෙන් දෙයක් නැහැ
එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හරි මම විහිළු කරන්නේ ගණන් ගන්න එපා. මේ රයිට්. එහෙනම් මේගොල්ලන්ගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් වෙනවා වගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් වෙනවා. හොරයක් හොඳයි. කවුරු හරි ඔපචුනිටි එකක් දුන්නොත් ඕගලන්ට මොනවා කන්ස්ට්‍රක්ෂන්. ඕගලන්ට මේ ලෝකෙම විවෘතයි. ඒ වගේ නෙමෙයි. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මුළු ලෝකෙම විවෘතයි. යුරෝපේ ඉන්නේ. රටවල් 29කට යන්නත් පුළුවන්. කවුරු හරි ඔපචුනිටි එකක් දුන්නොත් නියම යුරෝ 1000කට යුරෝ 1000ක් නෙමෙයි යුරෝ 2000 3000ක් ගන්න පුළුවන්. ජොබ් එක තියෙනවා. කොහෙද ඉන්නේ? පෝලන්ඩ්. එහෙම නැත්නම් ජර්මනියේ තියෙන්නේ. දැන් ප්‍රාන්සයේ තියෙන කී. නැත්නම් ඉතාලිය යවන්න. කියලා කතා කරොත් මොකද කරන්නේ? ඉතින් යන්න නැහැ. එහෙම තමයි හැමෝම කියන්නේ. අපි නම් යන්නේ නැහැ කියලා. මොකද ආපු සති දෙකකින් තමයි ඇවිල්ලා. හැබැයි ඉතින් යුරෝ 2000 3000 දැන් හම්බ වෙන්නේ මේ යුරෝ 700ක් 800ක් වගේනේ උපරිම. අර වගේ chance එකක් આવොත් ඇයි යන්නේ කියන්නේ ඒක මහ බෝඩට. ඒන්නට අපි ආපු කෙනා නම්බර රකින්න ඕනේ ආපු විද්‍යාලය රකින්නත් ඕනේ. හරි. ආපු විද්‍යාලය රකින්නත් ඕනේ අපේ නම්බර රකින්නත් ඕනේ. අනිත් එක තමයි මට කියන්න ඕන කියලා තියෙන්නේ. ඒ වගේ දෙයකට ඕගොල්ලෝ ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ගොඩක් තියෙන ස්කෑම් වංචාවල් තියෙනවා. ඒ වංචාවල් වලට අන්දන්නේ මේ රොමේනියන් ජාතිකයවත් ප්‍රංශයේ ඉන්න මිනිස්සුවත් ඉතාලියේ ඉන්න මිනිස්සුවත් නෙමෙයි. අපි ශ්‍රී ලාංකික අයියලා තමයි. මේ බුකරස්ට් දැන් ඉන්නේ ඕගොල්ලෝ මෙහෙ එමට ඉන්නවා. හරිද? යුරෝ 1000ක් දෙන්න යුරෝ 2000ක් දෙන්න අපි අරහෙට යවන්නම් මෙහෙට යවන්නම් කියලා දැන් ගියා. වැල නොකැඩී ගියා. අපි ඒ කියපු වීඩියෝ මම බලලා තිනේ. දැන් එහෙ ඉඳන් අඬනේවා උන්ගේ දුක අහන්න වෙලා තියෙන්නේ අපිට තමයි. අර යවපු එකෙක්වත් උන්ගේ දුක අහන්නේවත් නැහැ. දැන් කියනවා අපිට එන්න විදියක් නැද්ද? ඊයේත් කතා කරා ඉතාලියේ ඉඳන් ඉතාලිය ගිහලා මාස 6යි. දැන් මෙහෙට එන්න. අනේ අයියේ පුළුවන් නම් ක්‍රමයක් කියන්නේ මෙහාට එන්න ඕන ආයේ කියලා. ඔක තමයි ඇත්ත කතාව. නමුත් ඒ ඇත්ත පින්තූරේ වහලා තමයි කට්ටිය පොලේ වහලා තමයි ගේම ගහන. ඒ නිසා පරිස්සමෙන් ආපු ඒජන්සිය එතකොට ඔයගොල්ලෝ මේ වැඩ කරන ආයතනයේ සහ අපිට මේ ජොබ් වලදී යාළුවෝ මොෝන්ගේම නම ආරක්ෂා කරගෙන මේ රටේ කට්ට ගාගෙන කාලයක් ඉන්නේ. හැකියාවේ අත්දැකීම් ගන්න, යුරෝපේ ගැන දේවල් ඉගෙන ගන්න. ඔයගොල්ලෝ හොඳ තැනකට යන්න පුළුවන් වොත් නීත්‍යානුකූල විදියට හරි ප්‍රොසෙස් එකෙන් අන්න යන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයගොල්ලන්ගේ හීන තියෙනවා. ඊතර මිනිස්සු ඔයගොල්ලන්ගේ හීනත් එක්ක ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. නේ? ඒක නිසා ඒක ඔය තියාගෙන ඉන්න කියලා කියනවා. සතුටුයි අලුත් කට්ටියක් කොම්බෙට් එක ගැන. මට තව එක දෙයක් අහන් දෙන ඉවර කරගන්න. එම්බසි ඉන්ටර්විව් එකට ඔයා දැන් මේ සති කීපයකට කලින් මුහුණ දුන්නා. කොහොමද ඒක දැනුනේ ඔයාට? මේ අපිට ඒජන්සි එකේ ක්ලාස් එකක් කරා. ඒ හර්ෂිතා මිස් කියලා මිස් කෙනෙක් තමයි ක්ලාස් එක කරේ. ඒ මිස් ක්ලාස් එක කරපු නිසා අපි බය නැතුව ඉන්ටර්විව් එකට ගියා. හරි. මොකද ඔයගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් මේසන් බාස්ලා නේද? මේසන් බාස් කෙනෙක්ටත් එම්බසි ඉන්ටර්විව් එක පාස් කරගන්න පුළුවන් වෙලා රොමේනියාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් යාළුවනේ අනිත් අයට ඒ ගැන මොන කතාවද? වෙලාවදී කාරණේ තමයි පොඩ්ඩක් මහන්සි වෙන්න. ඔව් මහන්සි වෙන්න. පාඩම් කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එහෙම බැරි නම් ඕගලන්ට ලොවෙත් බෑ තමයි. නේ. ඔයාලට කොහොමද දැනුනේ ඒක? මට ඇත්තට ගැටලුවක් නෑ මට සාමාන්‍ය ඉංග්‍රීසි කියාවක් තිබුණා. ඒක මම හරියටම කියලා ෆලෝ කරාට පස්සේ මට ඉන්ටර්විව් මොන දෙන්නේ විතර අමාරුවක් නෑ. හරි. දැන් කට්ටිය ඊට පස්සේ කෝල් කරනවා අනේ හර්ෂිකා මිස්ගේ නම්බරය දෙන්න කියලා. හර්ෂිකා මිස් එහෙම හොයන්න බෑ. හර්ෂිකා මිස් ක්ලාස් කරලා තියෙන රොනයින්කෝ ඒජන්සි හරහා හම්බෙච්ච මිස් කෙනෙක්. ඒ නිසා මට අපෙන් අහන්න එපා අනේ හර්ෂිකා මිස්ගේ නම්බරය දෙන්න කියලා. රොනයින්කෝ එකේ තමයි මේ දේවල් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. මාව නැල්ල තියෙන. නේද? ඒජන්සියෙන් තමයි අහන්න ඕන. හරි. එහෙනම් කොහොම තමයි තත්ත්වය හදුනේ. ඔයගලන්ට මොන හරි ප්‍රයෝජනවත් දෙයක් මේ වීඩියෝ එකත් කියලා හිතනවා. ප්‍රයෝජනවත් දී මොකට වැදගත් දෙයක් ගන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ආයෙ දවසක හම්බ වෙමු. ජය වේවා.